අපි අද මේ ඇවිල්ලා ඉන්නේ සිදුහත් බෝසතාණන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරපු ස්ථානයේ විදිහට සැලකෙන දුර්ගේශ්වරී කඳුවැටියට. එතකොට අපි මේ දැන් ඉන්නේ දුර්ගේශ්වරී කඳුවැටිය පහළ අර ඔයගොල්ලන්ට ඈතින් පේන්නේ කඳුවැටිය. එතකොට අපි අද මේ යන්නේ දුර්ගේශ්වරී කඳුවැටිය බලන්න. අපි දන්නවා මේ සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගේ අතහැරලා දාලා කපිල වස්තුවේ ඉඳලා විශේෂයෙන්ම විශාලා මහනුවර පාටලිපුත්‍රය ඊළඟට නාලන්දාව රජගහනුවර මේ ප්‍රදේශ ඔක්කොම පහු කරගෙන එන්නේ මේ ගයා ප්‍රදේශයට. එතකොට අපි අද මේ ඉන්නේ ගයා ප්‍රදේශයේ වර්තමානයේ දුර්ගේශ්වරී ලෙස හඳුන්වන ස්ථානයේ. එතකොට මේ ස්ථානයට පිහිටීම ගැන කිව්වොත් එහා පැත්තෙන් තියෙනවා නේරංජනා නදිය. නේරංජනා නදියේ ඉඳලා කිලෝමීටර් 15ක් පමණ වම් යුර පැත්තට වෙන්න තමයි මේ ස්ථානය පිහිටලා තියෙන්නේ. අපි දැන් දුර්ගේශ්වරී කඳුවැටිය උඩට ගිහිල්ලා බලමු. අපි දැන් ඉන්නේ දුර්ගේශ්වරී කඳුවැටියට නගින මාර්ගයේ ටිකක් අපහසු දුෂ්කර පරිපලක්ක ඒක මාර්ගයක් තියෙනවා. නමුත් අපිට දකින්න පුළුවන් වර්තමානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරලා තියෙනවා කේබල් කාස්. එතකොට ඉදිරියට එන කෙනෙකුට මේ මාර්ගය භාවිත කරන්න අපහසුතාවයක් තියෙනවා නම් ඒ කේබල් කාස් පාවිච්චි කරලා කඳුවැටිය මුදුනට යන්න පුළුවන්කම තියෙනවා. හරි තව ටිකක් දුර තියෙනවා අපි ගිහිල්ලා බලමු. මේ ඉන්නේ දුර්ගේශ්වරී කඳුවැටියේ මුදුනේ අර මං කලින් කියපු ටිබෙට් පන්සලේ. ඒකට මෙතන අපිට දකින්න පුළුවන් බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු අවධිය සීගැන්වෙන ආකාරයේ පිළිම වහන්සේ නමක් ඉදි කරලා තියෙනවා. එතකොට මේ ස්ථානය තමයි සැලකෙන්නේ සිදුහත් බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාවේ යෙදුණා කියලා මේ දුර්ගේශ්වරී කඳුවැටිය ආශ්‍රිතව මේ පිළිබඳව අපි දන්නවා වැඩිදුර තොරතුරු අපිට ආර්ය පරිශ්‍රණ සූත්‍රයෙන් කියව ගන්න පුළුවන්. මේ පිළිබඳ තොරතුරු සඳහන් වෙලා තියෙනවා. කපිල වස්තුවේ සිට පැමිණි සිදුහත් බෝසතාණන් වහන්සේට ගයා ශීර්ෂයේදී අපි දන්නවා පස්වග මහණුන් මුණ ගැහෙනවා. ඊට පස්සේ පස්වග මහණුනුත් සමග තමයි මේ ස්ථානයේ මේ දුර්ගේශ්වරී කඳුවැටිය ආශ්‍රිත ප්‍රදේශයේ ඒ කාලයේ වෙනකොට විවිධ ගුරුවරුන් විසින් ප්‍රගුණ කරමින් සිටි විවිධ ධර්මතා ප්‍රගුණ කරමින් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා යම් ආකාරයක ප්‍රයත්නයක් දැරුවා. විශේෂයෙන්ම සූත්‍රවල සඳහන් වන විදිහට මේ ස්ථානයේ ගත කරපු කාල පරිච්ඡේදය තුළ ශරීරයට අධික ලෙස දුක් දෙමින් අත්කිලමතානුයෝගී ජීවිතයක් තමයි ගත කරලා තියෙන්නේ. ප්‍රථමයෙන්ම මේ අවට පරිසරයේ තියෙන ගස් කොළන් වල තියෙන පළතුරු ගෙඩි පොතු ಜಾති ආහාරයට ගත්තා කියලා සඳහන් වෙනවා. ඉන් පසුව තවත් අවධියක් ඉස්සරහට යමින් ඇත්තටම තමන් භාවනානුයෝගීව සිටින ස්ථානයට ස්වභාවිකව වැටෙන යම්කිසි ඵල ආදිය පමණක් ආහාරයට ගනිමින් ශරීරයට අධික ලෙස දුක් දෙමින් ඒ වසර 6ක කාල පරිච්ඡේදය මේ ප්‍රදේශයේ ගත කරලා තියෙනවා. අපිට වර්තමානයේ වුණත් පේනවා මේ
මේ ප්‍රදේශය බලනකොට ඉතාමත්ම සුන්දර ප්‍රදේශයක්. විශේෂයෙන්ම ආර්ය පරිශ්‍රණ සූත්‍රයේ ඒ පිළිබඳව තොරතුරු සඳහන් වෙලා තියෙනවා. තමන් මේ දුෂ්කර ක්‍රියාව ගත කිරීම සඳහා එහෙම නැත්නම් ඒ වෙන විට මේ ප්‍රදේශය තුල හිටපු ගුරුවරුන් විසින් ප්‍රගුණ කරපු අත්තකිලමතාණු යෝගය ප්‍රගුණ කිරීම සඳහා පැමිණියේ විශේෂයෙන්ම බොහොම අලංකෘත පරිසරයක් සහිත ප්‍රදේශයකට කියන එක. ඒකට වර්තමානයේත් අපිට පැහැදිලි වෙනවා ඇත්තටම මේ කඳුවැටි ආශ්‍රිත ප්‍රදේශය තුරු වන ලතා වලින් යුක්ත ප්‍රදේශයක් විදිහට තමයි දිස්වෙන්නේ. ඇත්තටම ඊට පස්සේ සිදුවත් බෝසතාණන් වහන්සේ ක්‍රමක්‍රමයෙන් මේ වසර 6ක කාල පරිච්ඡේදය තුල අවබෝධ කරගනු ලබනවා තමන් මේ ප්‍රගුණ කරන අත්තකිලමතාණු යෝගී ක්‍රියා පිළිවෙත හරහා තමන් අපේක්ෂා කරන විමුක්තිය සාක්ෂාත් කර ගැනීමට නොහැකි බව. ඉන්පස්සේ තමයි මේ ප්‍රදේශය අත්හැරලා දාලා මේ ආසන්නයේම තියෙන ප්‍රදේශයකට උන්වහන්සේ ගමන් කරන්නේ විශේෂයෙන්ම මෙතන ඉඳලා නේරංජනා නදියට ගමන් කරලා නේරංජනා නදියෙන් ස්නානය කරලා ඊට පස්සේ අපි දන්නවා සුජාතා සිටු දියණිය විසින් පිළිගන්වපු කිරිපිඩු ආහාරයට අරගෙන තමයි බෝමැඩ අභියසට ගමන් කරන්නේ. තමන් ගිහි කාලයේ ප්‍රගුණ කරපු කාමසුකල්ලිකාණු යෝගේනොත් ඒ වගේම මේ දුර්ගේශ්වරී කඳුවැටිය සහ මේ ගයා ශීර්ෂය ආශ්‍රිත ප්‍රදේශයේ ගත කරපු අත්තකිලමතාණු යෝගේනොත් තමන් පෙරගත කරපු කාමසුකල්ලිකාණු යෝගී ජීවිතේනොත් සම්පූර්ණයෙන්ම බැහැර වෙලා මැදුම් පිළිවෙතකට නැත්නම් මධ්‍යම ප්‍රතිපදාවකට ඇවිල්ලා තමයි උතුම් වූ බුද්ධත්වයට පත් වෙන්නේ බෝමැඩ අභියසදී. අපි අද දුර්ගේශ්වරී කඳුවැටියට ආපු ගමන මෙතනින් ඉවර කරනවා. එතකොට මේ කඳුවැටියට මගෙත් එක්ක එකතු වෙච්ච පිරිස තමයි මේ ඉන්නේ. අපි ඔක්කොම නාලන්දාවි ස්ටුඩන්ට්ස්ලා මේ අයියා පුනර්ජි අයියා මේ නංගි උමා නංගි යසංග ඉන්නවා සඳුනි නංගි ඉන්නවා. එතකොට මේ හැමෝම නාලන්දාවි ස්ටුඩන්ට්ස්ලා අපි ඊළඟ ගමනත් මේ කට්ටියත් එක්ක හම්බෙමු.